හසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවඳට ආදුදී ඔබුදයි ජීවිතේ කැකුල කියාදරේ ගිනියම් වූ සීනකමා දැවටියාවා ඔබසයා Hello guys, welcome back to my YouTube channel. I hope you are all feeling happy and sparkling today. ඉතින් ඔය මගේ channel එකට අලුත් යාළුවෙක් නම් මම උපේජා. ඔයාවත් මගේ channel එකට ආදරෙන් එකතු කරගන්න. ඉතින් ඔන්න අද මම අරගෙන ආවේ day vlog එකක්. මේ vlog එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ සඳදු දවසක් ගෙවුන විදිහ තමයි. ඉතින් උදෙන්ම නැගිටලා මේ මම ලෑස්ති වෙන්න ස්කූල් යන්න මුලින්ම ඉතින් බත් කාලම ලෑස්ති වෙන්න පටන් ගමු. ඉතින් මම ස්කූල් යනකොට නම් මේකප් දාන්නේ නැහැ. ෆේස් ක්‍රීම් එක විතරයි ගාගෙන යන්නේ. ඉතින් ඒකත් ගාගෙන ඊළඟට මම ලෑස්ති වෙන්නේ මගේ කොණ්ඩේ පීර ගන්න. සාමාන්‍යයෙන් නම් මම ස්කූල් යනකොට හෙයාර් ස්ටයිල් එකක් දාන්න තමයි යන්නේ. හැබැයි මේ දවසේ මට හෙයාර් ස්ටයිල් දාන්න තරම් වෙලාවක් තිබ්බේ නැහැ. පරක්කු වෙලා තමයි නැගිට්ටේ. මේ දවස්වල නැගිටින්න එක තරම් කරන්න අමාරු දෙයක් නැහැ. මොකද හොඳටම සීතලයි. ඉතින් සීතල දවසට කොහොමත් නැගිටින්න හිතෙන්නේ නැහනේ. ඉතින් කොණ්ඩේට තෙල් ටිකකුත් ගාලා එහෙනම් අපි කොණ්ඩේ පීරකමු. අර කිව්වත් වගේ පරක්කු වෙලා තිබුණ නිසා මං වැඩ කර හිටියේ නැහැ. කොණ්ඩයක් ගොතාගෙන ස්කූල් යන ලෑස්ති වුණා. මේ ඉතින් මගේ ලිප් බාම් එක මේ දවස්වල තියෙන සීතලත් එක්ක ලිප්ස් ගොඩක් පැලෙන්න බලනවා. ඒක නිසා මං හැමදාම ස්කූල් යනකොට ලිප් බාම් එක ගාගෙන තමයි යන්නේ. එහෙනම් ඔන්න සින්දුවකුත් අහන ගමන් දැන් අපි ස්කූල් යන්න තමයි යන්නේ. මේ වෙලාව නම් 7:40ට වගේ. ඉතින් හැමදාම මේ වෙලාවට තියෙන බස් එකේ තමයි මමයි නංගි ස්කූල් යන්නේ. මේ ඉතින් ස්කූල් එකේ ටීචර්ලා නැති වෙලාවල් වලට මං චූටි වීඩියෝ ක්ලිප්ස් දෙකක් ගත්තා. හැබැයි ඉතින් එහෙම ලොකුවට වීඩියෝ කරන්න බෑ ස්කූල් එකේ ඉඳි නම්. හොරෙන් නෙමෙයි හොඳ ටීචර්ලා ඉන්න ක්ලාස් වලදී තමයි ගත්තේ. කොහොම හරි මේ ඉතින් ස්කූල් ඉවර වෙලා දැන් ගෙදර යන ගමන් එහෙනම් අපි ගෙදර ගිහිල්ලාම හම්බෙමු. ඔන්න ඉතින් ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන රීෆ්‍රෙෂ් වෙලා අපිට කරන්න තියෙන වැඩ ටික මොනවද කියලා බලමු. සුපුරුදු පරිදි සෙරටම කලින් to do list එක ලියාගෙන ඉමු. මේ වෙලාව නම් මං හිතන්නේ 5යි ගානක් හරි 6ට ලං වෙලා හරි. ඉතින් මට කරන්න තියෙන වැඩ වලින් කොච්චරක් විතර කරගන්න පුළුවන් වේද කියලා අපි බලමු. ඉතින් මට කරන්න තිබුණේ science homework, maths homework, එතකොට මගේ TT project එකේ model එක මහන්න තිබුණා. ඒ වගේම PowerPoint එක චුට්ටක් අප්ඩේට් කරන්න තිබුණා. වෙලාවක් තිබුණොත් මම short notes වගේකුත් ගහන්න හිතාගෙන හිටියේ. ඔය ඔක්කොම වැඩ ටික නම් ඉවර කරගන්න පුළුවන් වේද කියලා ෂුවර් එකක් තිබුණේ නැහැ මට. ඉතින් කොච්චරක් වැඩ කරාද කියලා දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක ඉන්න. ඉතින් එහෙනම් ලැප් එක අතොන් කරගෙන අපි වැඩ ටික පටන් ගමු. අපිට ඉතින් ඔක්කොම හෝම්වර්ක් කරන්න තියෙන්නේ ඔන්ලයින්. ඉංග්‍රීසි වලට විතරයි ලියන වැඩ තියෙන්නේ අනිත් සේරම ඔන්ලයින්. එක දවසක් හරි හෝම්වර්ක් කරන්න බැරි වුණොත් ඉවරයි. ඉතින් මොකද පොත අමතකුණා කියන්නද දැන් ඔන්ලයින් වලින් හෝම්වර්ක් කරන්න තිබුණාම. ඉතින් ඒක නිසා කොහොම හරි හැමදාම මොන වැඩ තිබ්බත් හෝම්වර්ක් ටික අනිවාර්යෙන් කරන්න වෙනවා. එක අතකට හොඳයි. හැබැයි එතකොට ඒක ප්‍රෙෂර් එක නිසා හරි අපි හෝම්වර්ක් කරනවානේ. නෑ ඇත්තට ලංකාවේ ස්කූලේ යද්දිත් මම නම් හෝම්වර්ක් කරා. හැබැයි ඉතින් හෝම්වර්ක් කරන්න අමතකුණ දවසුත් තිබුණා. මෙහෙදි ඉතින් අමතකුණොත් ඩිටෙන්ෂන් තමයි. මොකද පොත අමතකුණා කියන්න බැරි නිසා. හරි ඉතින් දැන් කතා ඇති. එහෙනම් ඉතින් මං කියන්නම්කෝ මම මුලින්ම කරන්න යන්නේ මොන වැඩේද කියලා.
අපේ අම්මා හැම වෙලේම කියනවා ගණන් හදලම වැඩ පටන් ගන්න එතකොට ටිකක්වත් කම්මැලි හිතෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඉතින් මම මැත්ස් හෝම්වර්ක් එකේම වැඩ පටන් ගන්න හිතුවා. ඉතින් එහෙනම් මගේ account එකට log වෙලා අපි බලමු මොනවද මේ සතියේ තියෙන homework කියලා. බොරු කියන්න ඕනේ නැහැ මේ homework එක නම් මම සාමාන්‍යයෙන් කරන්නේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ. හැබැයි මේ සතියේ මට ඒක කරන්න බැරි වුණා. මොකද මට තව ලොකු homework එකක් තිබුණා කරලා ඉවර කරගන්න. ඒක නිසා ඉතින් මම මේ homework එක සතුටුදායි කියන්නේ සතිය පටන් ගත්තිම කරලා ඉවර කරගත්. මේකේ due date එක තියෙන්නේ බ්‍රහස්පතින්දාට. ඉතින් කැල්ලකින් ගණන් හදනවා කියලා කියන්න එපා. මොකද මේක calculator allowed question එකක්. ඔව් ඉතින් ඉංග්‍රීසි වලදී අපිට calculator papers දෙකක් තියෙනවා. එක paper එකක් විතරයි non calculator. ඉතින් සාමාන්‍යයෙන් calculator paper එකේ එන questions අපිට homework වලදීත් calculator allowed කියලා පෙන්නනවා. එතකොට ඉතින් ඒ questions වලට answer කරද්දී මම කොහොමත් calculator එක පාවිච්චි කරනවා. අනිත් questions නම් මම calculator පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඉතින් මටමනේ මම හොර කරගන්න calculator එක පාවිච්චි කරත්. කොහොම හරි කතාවෙන් කතාව ඔන්න එහෙනම් අපි දැන් මේ homework එක කරලා ඉවරයි. දැන් තියෙන්නේ මං ආසම වැඩේ. ඒ කියන්නේ to do list එක tick කරන එක. හරි එහෙනම් දැන් අපි කරන්න යන්නේ මගේ සයන්ස් homework එක. ඉතින් සයන්ස් homework එක නම් ඇත්තටම කිව්වොත් maths homework එකටත් වඩා boring කියලා හරියන්නේ නැහැ නේ. ඉතින් කොහොම හරි දීපු homework ටික ඉවර කරන්නත් එපයි. එහෙම කියලා හිත හදාගෙන මම ඉතින් සයන්ස් homework එකත් මෙන්න මේ විදිහට කරා. ඔන්න එහෙනම් to do list එකට තවත් ටික් එකක්. පොඩි බ්‍රේක් එකකුත් අරගෙන එහෙනම් අපි යමු ඊළඟ වැඩේට. දැන් ඉතින් මම මහන්න තමයි යන්නේ. ඔන්න ඉතින් කලින් vlog එකේදී පොරොන්දු වුණ විදිහටම අලුත් මැෂින් එකෙන් මුලින්ම මහන එක තමයි මේ ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න යන්නේ. එහෙනම් ඉතින් ස්විච් එකත් ඔන් කරගෙන අපිට මුලින්ම කරන්න තියෙන වැඩේ තමයි බොබින්ස් එහෙම දාලා මැෂින් එක සෙට් කරගන්න එක. අපේ අම්මා ඉතින් ඔන්න මට පින්ක් වලින්ම නූල් සෙට් එකකුත් ගෙනත් දුන්නා. කොහොම හරි මේ ප්‍රොජෙක්ට් එකට මට ඕනේ කරන්නේ කළු නූල් විතරයි. හරි ඉතින් මැෂින් එක සෙට් කරගන්න ගමන් මම ඔයාලට කියන්නම්කෝ මම දැන් මොකද්ද මේ මහන්න යන්නේ කියලා. මම දැන් මේ මහන්න යන්නේ මගේ DT ප්‍රොජෙක්ට් එකේ මොඩල් එක. මේකේ පීසස් ටික කපලා පොකට්ස් එහෙම අල්ලලා ඔක්කොම කරලා තිබුණේ. මට මේ වෙලාවේ අල්ලගන්න තිබුණේ ෆයිනල් පීසස් 3 විතරයි. ඒ 3 අල්ලගෙන හැන්ඩල්ස් එක දාන්න තමයි තිබුණේ. ඉතින් මං ස්කූල් එකේදී තනියම මැහුවට අපේ අම්මා මේක මහද්දි නම් මගේ ළඟින් හෙළුණේවත් නැහැ. අපේ අම්මට බයයි ඉතින් මම අතහු කරගනී කියලා. හැබැයි ඉතින් කොහොම හරි එහෙම අකරතැබ්බ නම් උනේ නැහැ. මහ ගන්න පුළුවන් වුණා. මට හොඳටම මහන්න නම් බෑ. හැබැයි දැන් නම් ටික ටික මහන්න පුළුවන්. මොකද මේ දවස් ටිකේම ඒ කියන්නේ TT ප්‍රොජෙක්ට් එකේ ප්‍රැක්ටිකල් පටන් ගත්ත දවසේ ඉඳන්ම මම තනියම තමයි මැහුවේ. මේ සැරේ ප්‍රොජෙක්ට් එකට මේ අම්මා මේ දවසේ මගේ ළඟට වෙලා ඉන්නකම් කවුරුත්ම උදව් කරේ නැහැ ඇත්තටම. ඒක ගැන හිතද්දි නම් මම මුලින්ම DT පටන් ගන්නකොට හිටපු විදිහයි දැන් ඉන්න විදිහ ගැන ගොඩක් සතුටුයි. ඉතින් කලින්ට වඩා හොඳට දැන් මහන්න පුළුවන් කියන්නේ මම කලින් වීඩියෝ එකේදීත් කියපු මගේ විෂන් බෝඩ් එකේ තියෙන ඒ ඩ්‍රීම් එක ටික ටික හැබෑ වෙනවා කියන එක. ඉතින් ඒක නම් මතක් වෙද්දිත් මට මාරම සතුටුයි. ඉතින් තව ඉස්සරහට තව හොඳට මහන්න පුරුදු වෙන්න ඕනේ. අපේ අම්මා නම් වේගෙන් මහනවා. ඉතින් මටත් ඒ වගේ පුරුදු වෙන තමයි ආසාව තියෙන්නේ. ඉතින් අම්මත් මහන් නිසා මට මේ ආසාව නම් ඉෂ්ට කරගන්න ගොඩක් ලේසි. මොකද අම්මත් මට හැම වෙලාවෙම උදව් කරන නිසා. කොහොම හරි මේ යන විදිහට නම් මේ අවුරුද්ද ඉවර වෙද්දී මට ගොඩක් හොඳට මහන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුව ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මමම ප්‍රාර්ථනා කරගන්නවා.
ඉතිං තමන් තමන්වම කම්පලිමෙන්ට් කරගන්නකොට සමහර අයට හිතෙනවන විකාරයක් වගේ කියලා. හැබැයි මම නම් හරිම කැමති මාවම කම්පලිමෙන්ට් කරගන්න. මොකද එතකොට මටම හිතෙනවා මම මේ වගේ දේවල් වලට දක්ෂයි නේද කියලා. ඉතින් මං හිතන විදිහට නම් තමන් තමන්වම කම්පලිමෙන්ට් කරගන්නවා කියන්නේ තමන්ගේ දක්ෂතාවය තමන්ම දකින එක. එතකොට ඉතින් තමන් ඉස්සරහට යන්න ඕනේ මොන පැත්තෙන්ද කියලා තමන්ටම තේරුම් යනවා. මේකෙන් ඉතින් අපිට ගන්න වෙන ගොඩාක් ඩිසිෂන්ස් ගන්න අපිට ලේසි වෙනවා කියලා මට හිතෙනවා. උදාහරණයක් විදිහට A levels වලට හැම සබ්ජෙක්ට් තෝරගන්න එක. ඉතින් ඔයාව මඳුරගත්තාම ඔයා ඉගෙන ගන්න ඕනේ මොන වගේ ජොබ් එකක් කරන්නද මොන පැත්තෙන් ඉස්සරහට යන්නද කියලා ඔයාලටම තේරුම් යනවා. හරි ඉතින් කතාව ඔන්න එහෙනම් අපි ඒ වැඩෙත් ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ ටික් කරන්න. ඔන්න එහෙනම් ඉතින් මගේ බුලට් ජර්නල් එකේ අද දවසට අදාළ පේජස් ටිකත් කම්ප්ලීට් කරලා මම දැන් ලෑස්ති වෙන්නේ මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ආයෙමත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.